समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सग्मुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स හොඳයි පින්නතුනි අද පුෂ්පාරත්න සීරී නායක මහත්මයාගේ සහ පවුලේ සියලු දෙනාගේ දායකත්වය යටතේ වස් කාලයට නියමිත මේ සතියන්තයේහි මේ ආගමික කටයුතු පුද පූජාවන් සහ ධර්ම දේශනා ආදී පින්කම් පැවැත්වෙනවා. ඒ සඳහා නිකුත් පින්තුනුත් සහාය සම්බන්ධ වෙනවා උපකාර කරනවා. අගෝස්තු මාසේ සෑහෙන පිරිසක් ඉපදලා තියෙනවා. ඒ නිසා මේ 8 වෙනි දින උපන්දිනයේ යෙදෙන උදේශ් මහත්මයාට 11 වෙනි දින උපන්දිනයේ යෙදෙන ඉරෝෂා මහත්මයාට 15 වෙනි දින උපන්දිනයේ යෙදුණු නිම්මනී ශ්‍රියාලතා මහත්මියට ඒ වගේම 19 වෙනි දින උපන්දිනයේ යෙදෙන ප්‍රියාම්බුරන්ට 27 වෙනි දින උපන්දිනයේ සමන ප්‍රියන්ත මහත්මයාට සිත ප්‍රාර්ථනා කරන්නටත් දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ධනවති බෙද්දේවිතාන මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට සහ ලබන්නා වූ කුසලය අභාවයට පත්වුණු යුත් දිසානායක පියතුමාණන්ටත් ඒ වගේම DLD දිසානායක මෑණියන්ටත් ඇල්බර්ට් මහමණ්ඩියට සහ මැග්ලින් පෙරේරාණන් ධර්මායතනට ඇති ඒ පවුලේ පින්නතුන් සහ ඔබ අපි සියලු දෙනා නමින් අභාවයට පත්වන්නට යෙදුණු හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ශක්තියේ වාසනාව බලයෙන් උතුම් නිර්වාණ ශාන්තියම වේවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ උපන්දිනයේ දින ඒ ධම්මික පුතුණුවන්ටත් ඒ වගේම 20 වෙනි දින උපන්දිනයේ දින මිනිපිරියත් හැම දිනාටත් අනිකුත් අගෝස්තු මාසයේ අපි සඳහන් කළ හැම දිනාටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා. මේ පින්පෙත්වල තුනුරුවන්ගේ සුවසේ ගුණ බලය හැම දිනාටම නිරෝගී සම්පන්නිය පිණිස ආශිර්වාදයක්ම වේවා. ශික්ෂාපද දුන්නේ. එහෙම නැත්නම් අපේ ධර්මයේ ශික්ෂාපද හැටියට මේ කොටසක් අන්තර්ගත වෙන්නේ ඇයි කියන්නේ? දැන් නූතන වාදීන්ගේ විවේචනය තමයි අර මේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම කාලා බෙල්ල ඉන්නකොට බුදුහාමුදුරු තරහා. මොකද්ද මේ ඇයි මෙහෙම මේපා කියලා වෙන්වීම පිළිබඳව මේ දක්වන්නේ ඇයි? එහෙම නැත්නම් සීලයක් පිළිබඳව මේ බුදු ධර්මයේ අවධාරණය කරන්නේ ඇයි? ඒතර අපි නූතන ඒ විවිධ වාදීන්ට අනුමැතිය දීලා බුදුහාමුදුරන්ට වැරදිලා කියලා පිළිගන්නවද නැත්නම් අපි මේකේ ඇත්ත මොකද්ද කියලා පිළිගන්නේ? මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපිට දුන්නු බලාපොරොත්තුවක් තියෙන. එහෙම නැත්නම් අපේ ජීවිතය පිළිබඳව තියෙන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තමයි මට කරදරයක් නොවන ලෙස ජීවත් විය යුතුයි. පළවෙනි එක මොකද? මට කරදරයක් නොවන ලෙස ජීවත් වෙන්න. දෙවෙනි එක තමයි මම අනුරට කරදරයක් නොවන ලෙස ජීවත්
බුදුරජාණන් අපේ ධර්මයේ තියෙන ප්‍රධාන සිද්ධාන්ත දෙකක් තමයි තමා සුවසේ වාසය කිරීම. අනුන්ගේ සුවය පිණිස උදව් කිරීම. මේ කාරණා දෙක පදනම් කරගෙන තමයි මේ සීලය කියන එක එන්නේ. ඒතර අපි බුදුහාමුදුරුවෝ සහ ඒ ධර්මය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා හොඳට හිතන්න බලන්න. ඇත්තෙන්ම මම ඇත්තෙන්ම කැමති මේ දේට නෙමෙයිද කියලා. දැන් අපි උදාහරණයක් අරගෙන බලුවොත් එහෙම තමාට තමා පාලනය නොවන අවස්ථාවක් આવොත් සමහරවිට එහෙම වෙනවා. මනස විකෘති වීම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආවේගයකට පත් වෙලා වෙන්න පුළුවන්. ඒත් තමාට තමා පාලනය නොවන අවස්ථාවක් આવොත් මොකද වෙන්නේ? ජීවිතේ විනාශ කරනවා. සමහරවිට මුළු ජීවිතේම විනාශ කරනවා. ඒතකොට දිවි නහ ගන්නවා කියන උපරිම මට්ටමට යන්නේ තමා තමාට පාලනයක් නොවන අවස්ථාව. ඉතින් කවුද මේක කරන්නේ කියන්නේ? කවුද මේක කරන්නේ? මහා බ්‍රහ්මයාට බාර දෙනවද? සතරවරන් දෙයියන්ට බාර දෙනවද? 33 කෝටියක් දෙයියන්ට බාර දෙනවද? අම්මට බාර දෙනවද? තාත්තට බාර දෙනවද? ගෙදර මිනිස්සුන්ට බාර දෙනවද? මම පාලනය කරන්න කියලා. මොකටද මේක බාර දෙන්නේ? ඒ කාටවත් මේක පාලනය කරන්න බෑ. මේක පාලනය කරන්න පුළුවන් මේක අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන ආවේගය. ආවේග පාලනය කළොත් මිනිසයා ස්වභාවයෙන්ම පාලනය වෙනවා. අන්න ඒ ආවේග පාලනය සඳහා බුදුහාමුදුරුවෝ දුන්නු පිළිවෙත තමයි සූත්‍රය තමයි ඉගෙනීමට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? සීලය. ඒ සීලය කියලා කියන්නේ කවදාවත් ලෝකයට පෙන්වන දෙයක් නෙමෙයි. සීලය කියලා කියන්නේ හඬ ගාලා කියන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් උපායශීලීව පෙන්වන්න ඕන දෙයක් නෙමෙයි. මේ පෙන්වුවොත් ඒක ඇති වැදගත්කමකුත් නැහැ. ඇත්තම සීලය කියලා කියන්නේ මොකද්ද? අවංකවම තමන්ගේ ආවේගයන් පාලනය කිරීම. ඒතර ඒ ආවේගයන්ට නේද මේ බැරියර් දාලා තියෙන එහෙම නැත්නම් එපා කියන වචනේ පාවිච්චි කරලා තියෙන එක අපිට හොඳටම තේරෙනවා. ඒ නිසා අපි අදහසකට පැමිණිය යුතුයි මේ සියල්ලම බුදුහාමුදුරුවෝ අපි කනවා බොනවට විරුද්ධව දාපු දේවල් නෙමෙයි. මොකක් සඳහාද මේව දාලා තියෙන්නේ? අපේ ආරක්ෂාව සඳහා. නේද? ඊළඟට අනිත් අයගේ යහපත සඳහා. දැන් සාමාන්‍ය විදිහට අපි අරගෙන බැලුවොත් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, මිච්ඡා ආජීව මේ ඔක්කොම ටිකෙන් කාටද පීඩනයක් වෙන්නේ? සමාජයට. ඒ සමාජයට වන පීඩනය සිද්ධ නොවීම සඳහා වාරණය කිරීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ ටික ආරක්ෂා කරලා. ඒක අපි බලන්න ඕන අපේ පැත්තට. අපේ පැත්තට අරගෙන බලන්න. කොහොමද අපේ පැත්තට අරගෙන බලන්නේ? අපි නිරන්තරයෙන්ම ඉන්නේ කෑ ගහන, මූ කියන අනිත් අයගේ ഘോഷාවනට ලක්ුණු පරිසරයක නම් මොකද අපිට වෙන්නේ? සමහරවිට නිදා ගන්න බෑ, නිදා ගන්න ඕන වුණා. අපේ මනස හරියට පවත්වාගෙන යන්න බෑ අර දේවල් ඇහෙන දකින්න නිසා නේද? දැන් මේ දවස්වල මට මේක හොඳට තේරෙනවා සරුකලා හරි නැති නිසා. ඒක කොච්චර පීඩනයක්ද? සමහරවිට ඒ අයට ඒක පීඩනයකුත් නෙමෙයි, ඒක තේරෙන්නේ නැහැ. කතා ඇහෙන්න ඉතාම අප්‍රසන්න භාෂාවක් කතා. දැන් මේ පෙරේදද කොහෙද කියලා මම කොල්ලන්ට කිව්වා ඔය කියන වචනේ ගිහිල්ලා ඔබට තේරෙන්නේ නැත්නම් අම්මගෙන් අහගනින්න. එන්න මොකක්ද කියන්නේ? මොකද්ද ඔය කියන වචනේ? ඒක කියලා මොකද්ද මේකේ තේරුම කියලා අම්මගෙන් අහගන්න කියලා කිව්වා.
ඒ කියන්නේ එච්චරට ඒක අප්‍රසන්න. ඒතර අපිට එහෙම පරිසරයක ඇත්තම ජීවත් වුණොත් මොකද්ද අපිට තියෙන්නේ? දුකයි. නේ? කියන්නේ අපේ මනසට ලොකු හිරිහැරයක් තියෙනවා. මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කරන්න එපා. නේ? පරවම්බනය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ තදින් ප්‍රතික්ෂේප කර දෙනවා. මොකද පරවම්බනය කියන්නේ? අන් අයට පීඩා ලෙස කටයුතු කිරීම. ඉතින් ඒ කොටස සිද්ධ නොවනවනම් ඒක අපි බලන්න ඕන අනුන් දිහා නෙමෙයි Taman දිහා. Tamanට මේ පීඩනය එල්ල වෙනවා නම් ඒක කොච්චර දුකක්ද. හැබැයි ඉතින් අර සාමාන්‍ය කියමනට කියනවනේ කම්මලේ බැලලා හෙන ගෙවුවට ඇහෙන්නේ නැහැ කියලා. ඒතර පොඩි කාලේ ඉඳන් අහලා තින්නේ ඒවනම් අහන්නෙත් ඒවනම් ඒවට හුරු වෙච්ච කෙනෙකුට ඒක සාමාන්‍යයි. නමුත් ඒක ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන එකක් නෙමෙයි. ඒත් එහෙම යන්න බෑ. එහෙම පිළිලයක් තියෙනවා නම් එහෙම ව්‍යවහාරයක් තියෙනවා නම් ඒක ඒ සමාජයේ මේ මානසිකත්වයෙන් අපි බැහැර කරන්න ඕනේ. ඒ ටික තමයි මේ බුදුහාමුදුරුවෝ ආවරණය කරන්නේ මේ සීලය කියන කොටස. ඉතින් අපි මම හිතන්නේ එදා පන්සිල් ගැන විස්තර කරලා දෙන්නේ නැතිද නේ? ඒකට අපි ඊළඟ ශික්ෂා පදයට යමු. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං. ඒ කියන්නේ කාල කියන එක තේරෙනවද නේ? කාල කියන්නේ බෝතලෙන් නෙමෙයි. කාලය නේ? එතකොට වී දැම්මහම ඒකේ විරුද්ධාර්ථය. එතකොට එනවා විකාර. තමයි අපි අකාලේ. නොකල්හි ආහාර ගැනීම කියන්නේ මොකක්ද? ආහාර අනවශ්‍ය වෙලාවට ආහාර. දැන් ඔක පුරුදු කරගෙන තියෙන්නේ සහ මේ ආගමික සන්දර්භය තුල තේරුම් අරගෙන තියෙන්නේ ඔර්ලෝසුව වල. නේ? 12න් පස්සේ කියන්නේ. බුදුහාමුදුරන් කාලේ ඔර්ලෝසුව තිබ්බා. එහෙනම් මේ නොකල්හි කියන්නේ මොකක්ද? ඒක තමයි ඔර්ලෝසුව බල. ආහාර අනවශ්‍ය වෙලා. නොකල්හි කියලා කිව්වේ දැන් ඔය ආගමික සන්දර්භය හරහා පන්සල හරහා ආපු එන බණ හරහා ආපු එකේ නිර්වචනය දුන්නේ නැහැ. දැන් සංගත කිව්වා වගේ ඉර වුණාට පස්සේ 12 වුණාට පස්සේ එහෙම වගේ අකල්පයන් නෙදී නේ. නමුත් ඒක ඇතුළට ගියම දැන් අර අපි කලින් ශික්ෂාපදවල ඇතුළට ගිහින් ඒ වගේ ඇතුළට ගියාම මේකේ තියෙනවා ඒයි මොකද්ද බුදුහාමුදුරුවෝ මේකෙන් අදහස් කළේ. එතකොට දැන් හිතනවා අපි તો මෙහෙම ඒ කියන්නේ බණ පොතේම තියෙන විදිහට ඕනම පෙන්නන්න මේ වචන ටිකේ තියෙනවා. අපි හිතමු දැන් දුෂ්කර ගමකට ගියා. ඒතර දුෂ්කර ගමකට ගිහිල්ලා කියන්නේ කැම නැති තැනකට ගිහිල්ලා කෑම ඇති තැනකට එනකොට අර වෙලාව පහුණා. දැන් මොකද දෙනවා මේ කියන්නේ මේ කතා කරන්නේ කෙලින්ම භික්ෂුවට යම් කිසි විදියකින් නැවු නැගපු වෙලාවක ඔබට ආහාර ගන්නට වෙලාව ආවොත් ඒ වෙලාවට මේක අදාළ නැහැ. නේවාභි ගමන සමය. ඉස්සර රුක්ම වාහනේ හැටියට දීලා තින්නේ. නැවනේ නේ? ඒ වගේ රුවල් ඒ වගේ එකක් නෙමෙයි. ඊට පස්සේ දුෂ්කර තැනකට ගියොත් අද්දාන මග්ග පටිපන්න සමය. අද්දාන මග්ග කියලා කියන්නේ දුෂ්කර ප්‍රදේශ මම අර ඉස්සෙල්ලා කිව්වේ. ඒතර ඒ වෙලාවටත් මේක වළංගු නැහැ. ඊට පස්සේ ගිලාන සමය. ලෙඩ වුණාට පස්සෙත් මේක අදාළ නැහැ කියලා. දැන් ඕක ගොඩක් වෙලාවට බණ කියනකොට කියන්නේ නැහැ, ඇහෙන්නෙත් නැහැ. ඒක නිසා අරකම තමයි ඔළුවට දාගෙන තියෙන්නේ. ඒතර ඔය කාල තුනේදී අරක නිෂේධනය වෙනවා.
දැන් අපිට හොඳටම තේරෙනවා මේ මොකද්ද මේ කියන්නේ? කුසගින්න සීලයෙන් තද කරගන්න එපා. නේද? හැබැයි ඒක අනිත් පැත්තට පාවිච්චි කරන්න එපා. මොකද්ද? අපි ඔය සිංහලෙන් කියන්නේ ජීවත් වෙන්න කෑවට කමන්නේ කන්න ජීවත් වෙන්න එපා. නේද? දැන් අපිට ඕක අදාළ නැති වෙන දැන් අපි සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා බඩගිනි මුකුත් නැහැ. හැබැයි කෑමක් හම්බ වෙනවා. මොකද කරන්නේ? ඈ? මොකද කරන්නේ? ඒක තමයි විකාරය. නේද? දැන් ඒක ශරීරයට වැටුණාට පස්සේ ඒකත් ශරීරයට කරදරයක්. ඒක අතිරේක වැඩක් නෙමෙයි. නේද? කඩේ යන ගමන් බල්ලෙක් කරන් ගියා. දැන් බඩු ගන්න එකයි බලු වැඩයි දෙකම කරන්න වෙනවා. සමහරවිට මේ දෙකෙන් එකක් මග ඇරෙනවා. නේ? ඒතකොට ඒක ශරීරයට ප්‍රශ්නයක්. ඒතකොට සමහර වෙලාවට අර කලින් ගත්තු ආහාරයේ භාගෙට නිම වෙමින් ඒ ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙනවනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන එකෙන් තමයි අතිරේකව අලුත් එකක් එන්නේ. අපිටත් එහෙමද අපිට වැඩක් ආවා වගේ තමයි. එතකොට ආයෙ මුලින් නම් අරක පටන් ගන්නවා. මේක තමයි විකාරය. නේද? එතකොට රෑ පිළිබඳව තියෙන ප්‍රශ්නේ මොකක්ද? රාත්‍රී කාලය පිළිබඳව තියෙන ප්‍රශ්නේ. ගොඩාක් වෙලාවට බණට භාවනාවට යොමු වෙලා තියෙන්නේ රාත්‍රී කාලේ. නේද? බුදුහාමුදුරුවෝ ගොඩාක් වෙලාවට බණ කියලා තියෙන්නේ අවස් කාලේ නෙනේ. එතකොට ආහාරයත් එක්ක එන ආසන්නතම අපහසුතාවය මොකක්ද? නිද. සහ අර කාලය පිළිබඳව තියෙන ගැටලුව. දැන් අපිට මේක කාලය කියන එක කාලය මුල් කරගෙන මනින සම්ප්‍රදායක් තමයි අපිට ඇති වුනේ. නමුත් ඇත්තෙන්ම අපි නොකල්හි ආහාර නොගතියි. ඒක ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් බවට මොකද මේ හැමදේම සම්මා පරිණාමං ගච්ඡේය වෙන්න බෑ. මනාව දිරවා යන්න ඕනේ නේද? ඒතකොට ඒකට බාධාවක් බවට පත් වෙනවා අතිරේක කාලයේදී ආහාර ලබා ගැනීම නිසා. ඒ ඔය ඇත්තන්ට උනත් හොඳයි. රැට නොකා ඉන්නවා. රැට නොකා ඉන්නවා කියලා කියන්නේ හවස කන්න එපා කියන එක නෙමෙයි. එහෙම බෑ නේ නිදා ගන්න පැය භාගයකට විතර වගේ ඉස්සෙල්ලා තමයි අන්න. එතකොට අර ඒකේ මතටම එහෙම නින්ද. නමුත් ඒ කාලය තුල අනිකුත් ඉන්ද්‍රියයන් නිදා ගැනීම නිසා කියන්නේ අක්‍රිය වීම නිසා අර ආහාර චීර්ණය නියමිත පරිදි සිදු කරගන්න බැරි වෙච්ච නිසා ඒ සියල්ලම මොනව බවටද පත් වෙන්නේ? රූප බවට පත් කරලා ඇඟේ තැම්පත් කරනවා. ඒතකොට ඒක විවිධ රෝග සඳහා හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා මේ සූත්‍රය හොඳට ඉගෙනගෙන ඒක ජීවිතයට අදාළ කරගන්නවා නම් නියමිත කාලයේ පමණක් ආහාර ලබා ගන්න. සමහර අය හැබැයි පුරුදු වෙලා තියෙනවා. සමහරලාට හාමුදුරුවෝ තියෙනවා, සමහර අයට ගියයන් තියෙනවා. අතිරේක කාලයේ කිසිම ආහාරයක් ගන්නේ නැහැ. පිරු දැන්. දැන් ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. නේද? දැන් පන්සිලු ආවා. පන්සිලු කියන්නේ පංචසික බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය හොඳ ගායකයෙක් නේ අමරදේව. බුදුහාමුදුරේ යාගේ සින්දු යනවා. දැන් බුදුහාමුදුර හොඳ ගීත රචකයෙක්, බුදුහාමුදුර හොඳ ගීත රසවින්දකයෙක්. පන්සිල් වගේ කළා. මෙතෙන්දී කියන රචක ගීත වාද පිසුදු දර්ශන. මොකද්ද මේ? මොකද්ද මේ හබයි? දැන් යම් කිසි දෙයක් ඇහුවට පස්සේ අපේ මනස යන්නේ නරක දෙයකට නම් අන්න ඒක අහන්න එපා.
වාරණය. දැන් ඉතින් ඒ වගේ පැත්තෙන් බැලුවොත් එහෙම ලංකාවේ තියෙන ලොකු කනගාටුදායක දැන් හිත හැදෙන නැච්ච ගීතවාදිත තින්නේ හිත නැසෙනේවද තියෙන්නේ නැසෙනේවද නේ ඒතොරේදා පංචසික පන්සිලු කිව්වේ හිත හැදෙන්නේ නේ නැත්නම් ඔය ගීතස්වරයෙන් එන ඒවා බුද්ධ ධර්මයට සම්බන්ධ වෙනවා ජයමංගල ගාථා නේ ලස්සනට කියන්නේ ඒතොර නරසිය ගාථා ලස්සනට කියන්නේ නේ චත්තමානව ගාථා ලස්සනට කියන්නේ නේ ඒතොර ඒ වගේ ඒවා දැන් භක්ති ගීතය කියලා එකත් අපි ඇවිල්ලා තියෙනවා ඒක ගණපති දින්න නෙමෙයි පස්සේ අපි හදාගත්ත එක නේද දැන් ඒකත් ඇවිල්ලා තියෙන්නේ ඒතොර දැන් පොයි දවස් පන්සලේම සිදු කියන්නේ භක්ති ගීත කියනවා නේද එතකොට මේ දෙකේ වෙනස තමයි අපි හරියටම හඳුනාගන්න. අපි දකින්න තියෙන නැටුම් ගැයුම් වැයුම් දකින්න අසන්න තියෙන සියලුම දේවල් විසූක දර්ශනයක් බවට පත් වෙනවා නම් ඒක අපිට ගැටලුවක් බවට පත් වෙනවා. ඒකට ඒක විවිධ කාරණාවන් සඳහා උපයෝගී කරගන්න පුළුවන් දරුණු ආයුධයක්. අනිත් හැම දවස්වලම දරුවන්ට ඇහෙන දේවල් දරුවෝ කරන දේවල් තරගකාරීත්වය ගැටලු මේ සියල්ලමත් එක්ක දහම් පාසල කියන එකක් තියෙනවා. ඒක ගොඩාක් ගැඹුරින් බැලුවම තමයි ඒක තේරෙන එක වටිනාකම තියෙනවා. ඊට පස්සේ සෙනසුරාදා හැන්දෑවේ ගම ළඟ පහත කොහේ හරි එළි වෙනකම් පපර ගහපු ගමන් ළමයි ඉන්නේ උදේ දහම් පාසල. ඒකට ඉතින් අර හානිය නැච කීතවාදිත වෙලා ඉන්නේ. නේද? භාගයට භාගයක් ඉන්නේ. අපි හිත එකයි කොළඹත් එකයි නුවරත් එකයි හැමතැනම එකයි. ඒක අනවශ්‍ය දෙයකට කාලය යොමු කරලා අනවශ්‍ය දෙයක් එක්ක දරුවෝ නිදාගෙන මේක එන්නේ නැහැ. අනිත් එක තමයි අපි අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි ඕක උපයෝගී කරගන්නෙම රාත්‍රී කාලේ. මේ රූපවාහිනිය. නචකීතවාදිත විසුක දර්ශන වලට යන්නේ රාත්‍රී කාලේ. ඒතර රාත්‍රී කාලයේදී මේකේ තියෙන භයානකම මොකද්ද? නේ? ඒ සාමාන්‍යයෙන් මේ රැයක් විතර වගේ ටීවී එකක් ඉස්සරහා හිටියොත් එහෙම කෙල ගිලලම බඩ පිරෙනවනේ. එන්න නේවත් එක්ක. නේ? ඊට පස්සේ කොණ්ඩේට දානේවා, ඇඟට දානේවා, මූණට දානේවා. ඒ ඔක්කොම ටික බලලා අර විකාර ටිකත් ඔක්කොම බලලා ඒ සිතුවිලිත් එක්ක තමයි අපි කොහෙද යන්නේ? එතකොට මේ හිත නිදහස් වෙච්ච වෙලාවේ ආසන්නම සිතුවිලි මොනවද? ආසන්නම සිතුවිලි තමයි රාග, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා, වෛර කෝපය. නේ? දරෝ ටික පෙරලා ඔක හීනක් දැකලා අර මොකද මහානින්ද කියලා එකක් තියෙනවනේ රෑ දෙක ඉන්නවනේ. දර ලොකු හීනෙකුත් දැකලා උදේට අවදි වෙන්නේ මොනවද එක්ක? අරවත් එක්ක. නේ? ඒක අපේ යටිහිතේ ගොඩක් දුරට තැම්පත් වෙනවනේ. ඒතර අපිට ප්‍රායෝගිකවම තේරෙනවා මොනතරම් මානසික හානියක් ජාතියක් වශයෙන් අපිට කරනවා. තරුණ අය විතරක් නෙවෙයි නොදන්න දරුවන් පවා දකින්න සහ පාඩම් කරගෙන මොකද කිසිම එහෙම වාරණයක් නැහැ නේ. ඒතර ඒක ගැටලුවක් බවට පත් වෙනවා. එතකොට පැරණි සම්ප්‍රදාය කියන්නේ ඕකාවේ ගිනාවේ කවුද? ජයවර්ධන මහත්තයා 1977 ස්වාධීන රූපවාහිනියත් එක්ක තමයි ඕක ආවේ. ওই සංස්කෘතිය ආවේ. ඒතර ඊට ඉස්සෙල්ලා මොකද කරේ? වර්ණදිලිය ටිකක් තිබුණා නේද? මේ වම් පැලස්සේ නෙවුවනේ. අර මතකයි එක දවසක් මහත්තයෙක් ඇවිල්ලා නායක හඳුරන්න කියනවා
නියෝගයේ තිබුණලු බණ අහන්න ඕනේ. පදාද හැමදාම 8ටනේ 8ට බණ කියන්නේ. ඒ නිසා මේ බණ අහන්නේ කොහොමද දන්නවද? ඒ වන්තය කියනවා අම්මා සුදු රෙද්දක් සූදානම් කරගෙන ඇවිල්ලා සුදු රෙද්ද මේසෙට ඉල්ලලාලු ඒ කුඩිනු මේ බණ දෙලි කියන්නේ. ඒ කියන්නේ අනිත් වෙලාවට නෙමෙයි එදා. ඒ ගෞරවය. ඊට පස්සේ ඔක්කොම පුටු වලින් ඇදලා බිම වාඩි කරනවා. බිම වාඩි කළා තමයි බණ. එතකොට ඇත්තෙන්ම මේක තුල මානසිකත්වය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස්. ඒතර මේ මොනසේ කියනවා අපි ගොඩාක් වෙලාවට බණ පටන් ගන්නකොට ගල්කිස්සේ ධර්මපාලාරාම ආධිපති කියලා පටන් ගන්නකොට අපි හරි ආසාවෙන් මේ පැයම බණ නායකයන්ගේ ප්‍රශංසාවක් කෙනෙක් ඇවිල්ලා කිව්ව මට මතකයි කියන්නේ වයස කොහොමද. එතකොට දැන් අපි එතනක් තියෙනවනේ මානසිකත්වය. නේද? අර මිනිස්සේ අපි සුදුරෙන්දා කෙලපු එක බිමට ඇදලා දාපු එක අපි හාස්‍යයෙන් බැලුවට මොකද්ද මේ කරලා තියෙන්නේ? චර්යාවන් වල වෙනසක්. මානසිකත්වයේ වෙනසක්. එතකොට අපි අරක දිහා කට අරගෙන බලන් ඉන්නකොට අපි මොකද්ද වෙන්නේ? චර්යාවන් වල මානසිකත්වයේ වෙනසක්. මේක තමයි රස උනත් විසද මේක තමයි අපි තෝරා බේරා ගන්න ඕනේ. නේ? ඒතොර ඒක තෝරා බේරා ගත්තේ නැති වුණොත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපිට නොතේරි අපේ මනසේ සෑහෙන ප්‍රමාණයක් අපට ප්‍රයෝජනවත් නොවන ලෙස සහ අපට හානි වන ආකාරයෙන් දූෂිත බවට පත් වෙනවා. ඒක පරිසරය වගේ තමයි. ඒක ආහාරයක් වගේ තමයි. ඒතොරේ දූෂිත වූ මනසින් තමයි අනීමට යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කොටස ආවරණය කිරීම සඳහා තමයි බුදුහාමුදුරු මේ ශික්ෂාපදය අපිට පනවලා තියෙන්නේ. ඒ නිසා ඒකත් අපි හොඳ හිතින් හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අර අනිත් එක මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විදෝෂණ අත්ථානා වේරමණී සික්ඛාපදං. අය එහෙම දාලාද? අය මාලා ගන්ධ විලෝම ආදී ධාරණ විපාක කියලා කියන්නේ. දැන් බලන්න අපේ ගැටුමක් නැද්ද කියලා. අපේ මනසේ ගැටුමක් නැද්ද කියලා බලන්න. සාමාන්‍ය දවසේ මල් ටිකක් නෙලලා ඇයි මේකට දාලා තියෙන්නේ කියලා බලන්න. මල් ටිකක් නෙලලා අපි මේ මල් ටික අරගෙන ගිහිල්ලා බුදුහාමරට පූජා කළා. බුදුහාමරට ගෞරව කළා කියනවා. උපම්මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාව. දැන් මේ මොකක්ද? දැන් මේක තමයි ඇත්ත. මොකක්ද ඇත්ත? ශරීරය පිළිබඳව ඇත්ත. දැන් මේක ඇත්ත විදියට බාරගත්තොත් අපිට දුකක් නැහැ. ඇත්ත නැත්ත විදියට බාරගත්තොත් තමයි අපිට දුකක් තියෙන්නේ. සහ විකෘති භාවයක් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ අපි ගෙදරකට යනකොට දැන් එහෙම දකින්නත් නැහැ. දැන් ඒක තහනන්නේ අවුරුදු 3-4ක පොඩි උන් ටිකක් සෙල්ලම්පත් උයනවා දැක්කොත් එහෙම කොම්පියුටර් තම්බනවා දැක්කොත් එහෙම අපිට අමුත්තක් තියෙනවද? ඈ? අපි එහෙම දැක්කොත් අමුත්තක් තියෙනවද? නැහැ. මාළියක් අය ගෙදර යනකොට මාළියක කොම්පියුටර් තම්බුවොත් එහෙම මොකක්ද අමුත්තක් තියෙන්නේ? ඒක ඒ කාලයට අදාළ වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ? ඇත්ත තේරුම් ගන්නවා. මේක විපරිණාමය වෙනවා කියලා තේරුම් ගන්නවා. එතකොට ඒ නිසි වයසට එද්දී ඒකට අදාළ වටපිටාවේ සන්දර්භය අපි අනුගමනය කරනවා. ඒක තමයි අපේ ජීවිතේ පරිවර්තනීය ස්වરૂපය අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒක වසන් කරනවා
මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල වලින් නේද? දැන් අර සිංහලෙන් කියන්නේ මොකද්ද? මාතේ තරාවේ හැබැයි මේක කිව්වොත් සිංහලෙන් කියන්නේ මොකද්ද? විලවුන් වල විලවුන් වලට නෙමෙයි. ඇයි එහෙම කරන්නේ කියලා? දැන් මේ වේදාගම මහඳුරු කියන්නේ ලස්සන වැඩ සංග්‍රහය. මතක නැද්ද? වේදාගම මහඳුරු මොකක්ද අහන ප්‍රශ්නේ? ගන්ධට වේය ඇඟ සුවඳ කරන්නේ. ඇයි සුවඳ කරන්නේ? කියන්නේ ගන්ධ. එතකොට දැන් මේ යටපත් කරන්න හදන්නේ මොකද්ද? ගන්ධ නෙමෙයි ඇත්ත. ගන්ධනා යටපත් කරන්න කවන්නේ. නේද? එතකොට මේ මෙතන ඇත්තෙන්ම තියෙන්නේ මොකද්ද? වංචාවක්. අනුන් සහ තමන් රවටා ගැනීමක් තමයි මෙතන තියෙන්නේ. දැන් අතන කියනවා පුප්පමිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශබව. ඊට පස්සේ මෙහි සුවඳ ගන්න. නේද? මේකේ මේ විලවුන් ගානකවත් සුවඳ ගානකවත් ඒක නෙමෙයි අදාළ වෙන්නේ. මොකද්ද මේ සිතට කරන වංචාව. ඒ සිතට ඒ වංචාව කරලා පුරු වුණාට පස්සේ නාකි වෙන කෙනා නාකි වෙච්ච එකට කැමති නැහැ. ඒක තමයි ඇති වෙන ප්‍රශ්නේ. හැබැයි නාකි වෙන එක නවත්තන්න බැහැ. ඒක නාකි වෙන එකට කැමති නැති නිසා යා මොකද්ද වෙන්නේ? විශාල දුකකටපත් වෙනවා. නේද? ඒකෝට එයා හිතනෝනේ ළමා කාලේදී මම මේක කළ සතුටු. තරුණ කාලේදී මේක කළ සතුටු. ඒ වයසට ගියාට පස්සේ අරක කළ සතුටු වෙන්නේ නැහැ. ඒතකොට ඒකට අදාළ ඒ සන්දර්භයට අදාළ වෙන ටිකක්. ඒක අන්න ඒක තමයි මනස හරියන්නේ. පිළිවෙලක් වෙලා එන්නේ. ඒක පුරුදු කරන්න බෑ අර වංචාව හිතේ තියෙනවා. එහෙම නැත්නම් අර ඉස්සලා අර කවිය කියලා ඉන්න ඕනේ. පවුඩර් දාන්නේ. ගන්ධට වේයන්න සුවඳ කරන. ඊට පස්සේ කියුනේ අර ගෙදර කන්නාඩි ඉස්සලා ගහලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? ඔබේ හිතට ඔබ වංචාකාරී වෙන්න එපා. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨානා කියලා කියන්නේ ඇත්තට මුණ දෙන්න ඔබේ හිතට ඔබ වංචාකාරී බවට පත් වෙන්න එපා. ඊළඟට තියෙනවා ඒ වගේම ශික්ෂාපදයක් මොකද්ද? උච්චාසයන මහාසයන. ඒ කියන්නේ විශාල ආසන සහ සැප පහසුව සොයා යාම. දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ? අපිට ඉච්ඡාබංගත්වය කියලා ප්‍රශ්නයක්. දැන් අපි තුමු මෙහෙම ගමනක් යනවා. දැන් නවතින්න තැනක් නැහැ. ඒකට අපි කොහෙද නැගිටකට හරි කතා කරලා කියනවා මෙහෙමයි අපි එනවා. පොඩ අපිට නවතින්න ඕනේ. දැන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මధుරව ඉන්න පුළුවන්ද? බැහැ. පිවිලි දාගන්න පුළුවන්ද? බැහැ. කාමරයක් ඕනේ, මෙට්ටයක් ඕනේ නේ. හොඳ නිකන් AC නම් තව හොඳයි. නේ? දැන් එහෙම හිතාගෙන යනවා. මොනවාරි සලකයි ලැබෙයි කියලා. මොකක්වත් හම්බෙන්නේ නැහැ. මොකද කරන්නේ ඉන්නේ? බැන්න බැට ඉන්නවා. ඇයි මේ ප්‍රශ්නේ? ඉච්ඡා බංග. අපි ගෙදරින් යනකොට හිතුවා නෑ. ඔය මොකක්වත් පාසුකම් නැහැ මොකක්වත් හම්බෙන්නේ එකක් නෑ. පැටලු කැලක් තමයි හම්බෙන්නේ. එහෙම හිතාගෙන ගිහලා අඩුම ගන්න මෙට්ටයක් හම්බුනත් මොකද හිතෙන්නේ? හොඳයි. නේද? එහෙනම් ජීවිතේ මහිච්ඡතාව කියලා කියන්නේ දුක, අල්පේච්ඡතාව කියලා කියන්නේ සැප. මහිච්ඡතාව කියන්නේ ගොඩාක් බලාපොරොත්තු. අල්පේච්ඡතාව කියන්නේ ලද පමණින් සතුටු වෙන්න. අල්ප පැවැත්මකින් කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන කොහොමද ඒ කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ? සල්ලාවක වෘත්ති. සහැල්ලු පැවතුම්. ඊළඟට ඒක අවසන් කරනවා දස ශික්ෂාපද වලින් ජාත රූප රජත
කන් රිදී මුතුමැණික් ආදිය දැරීම. දැන් ඒකෙනුත් ඇත්තේ මොකද වෙන්නේ? ඒක තමයි මිලමුදල්. ඒ ඔක්කොගෙම ජාත රූප රජත ඒ ඔක්කොගෙම මොකද වෙන්නේ? තමා පිළිබඳව වටිනාකමක් තමන් අධිතක්සේරුවකට එනවා. අවතක්සේරුවකට යන්න කියන්නේ නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ඒ මානසිකත්වයෙන් ගැලවෙන්න ගොඩක් අමාරුයි. ඒකට උද්දච්චකමට ලොකුකමට ඒ වගේ දේවල් වලට මානසිකත්වයේ යනවා. ඒ ටික තමයි අපි පාලනය කරගන්නේ. ඒක මතක තියාගන්න මේ ඔක්කොම ටික නැති වුණත් මම මට කරදරයක් නොවන ලෙස ජීවත් විය යුතුයි. මගේ ආවේගයන් මට හිංසා පිණිස වෙනවා නම් ඒවා මම පාලනය කරගත යුතුයි. බුදුහාමුදුරන්ගේ ලස්සන බණපදයක් තියෙනවා. සුඛී අත්තානං පරිහරාමි. මොකද බණපදේ? සුඛී අත්තානං පරිහරාමි. මම මට ලැබුණු ජීවිතය සුවසේ පරිහරණය කරමි. මම මගේ ජීවිතය සුවසේ පරිහරණය කරනවා. මේක බරක් වෙන්නේ කරදරයක් වෙන්නේ ආවේගයන් පාලනය කරන්න බැරි වුණා. ඒ නිසා ඒකට තමයි මේ ශික්ෂාකින් කොටස අපිට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. කිසිවෙකුට හැමදෙනාම යහපත් පිරිසක් බවට පත් වේවා. කාටවත් මගෙන් හානියක් සිදු නොවේවා. දැන් අර වෙනම සූත්‍රයකුත් තියෙනනේ අපිට දැන් පස්සේ හම් වෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අපාදකේ මේ මෙත්තා මෙත්තා නිපාදකේ මේනි මාමං අපාදකෝ හිංසි මාමං හිංසි නිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ. දැන් මේ වගේ වට ගියාම මේ බුදුහාමුදුර අපේක්ෂිත වෙච්ච ජීවිතය මොකක්ද කියන එක අපිට හම්බ වෙනවා. දැන් ඉස්සරහදී අපි ඒක කතා කරමු. හොඳයි. අද එහෙනම් අපේ පුෂ්පා රත්නශීලී දිසානායක මහත්මාව පවුලේ සියලු දෙනා එකතු කරගෙන අනිත් හැම දෙනාමත් එකතු කරගෙන ඒ උපන්දිනයේ යෙදෙන ධම්මික උතුණවණ්ඩ සහ විනිපෙළියට ආශිර්වාද කරන්නටත් අනිකුත් උපන්දිනයේ යෙදෙන උදේශ් මහත්මයාට ඒ වගේම විදෝෂා මහත්මාවට පිල්මිනී ශ්‍රී අලතා මහත්මියට ඒ වගේම බුද්ධි පොඩි හාමුදුරුවන්ට සහ ප්‍රියන්ත මහත්මයාට ධනවති බද්දේ විතාන මහත්මයාව ඇතුළු කොට ඇති හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න මේ පින්කම සිද්ධ කරගෙන තිබෙනවා. ඒ නිසා බුදු වන්දනා කරලා ධර්මයට අවධානය යොමු කරලා සිල්වත් වෙන්න හිතලා මම මට කරදරයක් නොවී ජීවත් වෙන්න හිතලා අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්න හිතලා අද කළ මේ උත්තම ප්‍රාර්ථනාවෙහි උතුම් ආනිසංස බලයෙන් හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් වේවා. සියලු දෙවියෝ මේ කුසල අනුමෝදන් වේවා. මේ කුසලයෙන් සතුටු වන සියලු දෙවියෝ සතුටු සිත් ඇතිව අපට මේ ආශිර්වාද කරන සියලු දෙනාට උපන්දිනයේ සමරන හැම දෙනාට ආශිර්වාද කෙරෙත්වා. හැම දෙවියෝ සුරකින්න ඒ ජීවිත නිදුක් නිරෝගී සුවයට පැමිණේවා. එත්තාවතාචයම්හි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචයම්හි සබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාචයම්හි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු. පහල කරගත්තු කුසලය ඔබ නමින් අභාවයට පත්වුණු හැම දිනාටම ලැබේවා. DLD දිසානායක මහතාවට ඇල්බර්ට් මහත්මාවට මැගලින් පෙරේරා මහත්මාව සහ අනිකුත් අභාවයට පත්වුණු හැම දිනාටම මේ සියලු කුසල බලයෙන් උතුම් නිර්වාණ සැනසෙල්ලම වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. පාල කරගත්තු සියලු කුසල බලයෙන් හැම දිනාටම සිතක් වේවා. තුනුරුවන්ගේ උතුම් වූ ගුණ බලයෙන් හැම දිනාටම ශාන්තියක් වේවා. ඔබේ පින් සිතේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. මෙලොවින් පරලොවින් සසරින් සැනසීම ලැබේවා. හැම දිනාටම දෙලොව සනසා උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වාසනා වේ.